ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් ඉතිරි කිරීමේ වීඩියෝ එකක් තමයි අද ඔයාලට මං අරගෙන ආවේ. 2026 අවුරුද්දේ දවස් 100ක් ඇතුළත රුපියල් ලක්ෂයක මුදලක් ඉතිරි කරගන්න පුළුවන් විදියක් ගැන තමයි ඔයාලට මං අද වීඩියෝ එකෙන් අරන් ආවේ. අපි වීඩියෝ එක ඉස්සරහට බලමු. ඉතින් ඔයාලට මම කිව්වනේ දවස් 100ක් ඇතුළත රුපියල් ලක්ෂයක් එකතු කරගන්න පුළුවන් ක්‍රමයක් තමා මේක කියලා. ඔයාලා පොතක් අරගෙන කොලයක හරි කමක් නැහැ. A4 එකක හරි කමක් නැහැ. කොටු 100ක් ඇඳගන්න ඕන. ඒ කියන්නේ දවස් 100ක් ඇතුළත නිසා මේ මුදල එකතු කරගන්නේ දවස් 100ක් වෙන්න හින්දා කොටු 100ක් කොලයක ඇඳගන්න ඕන. ඔයාලා දැන් මේ වීඩියෝ එකේ දකිනවා ඇති මේ විදියට කොටු 100ක් වෙන්න ඔයාලා chart එකක් ඇඳගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මේක අංක කරගන්න ඕනේ. අංක කරගන්නේ 20න් පටන් අරගෙන 20 ගුණාකාර විදියට තමා ඔයාලා මේ chart එක අංක කරගන්න ඕන. කොටු 100 20 ගුණාකාර විදියට තමයි ඔයාලා අංක කරගන්නේ. මුලින්ම 20යි අන්තිමට එන්න ලොකුම ගාණ වෙන්නේ රුපියල් 2000. 20 40 60 80 ඒ විදියට 20 ගුණාකාර විදියට ඔයාලා මේ කොටු 100ම අංක කරගන්න ඕන. ඊට පස්සේ ඉතින් ඔයාලට තියෙන්නේ මේකට මුදල් මේ ක්‍රමයට මුදල් ඉතිරි කරන එක තමයි. කැටයක් හරි මොනවා හරි බෝතලයක් හරි මොකක් හරි දෙයක් අරගෙන ඔයාලට පුළුවන් විදියට මේකේ 20 40 එහෙම තියෙනවනේ. පුංචි මුදලෙන් පටන් ගන්නත් පුළුවන්. නැත්තම් මේක පිළිවෙලකට අංක කොටු කපන්න කියලා එහෙම නැහැ. ඔයාලට තියෙන අතේ තියෙන ගාණ දාලා ඔයාලට මැදින් අන්තිම මුලින් හරි කොටු කපලා එහෙම කරගන්න පුළුවන්. ඉතින් 20ක් 40ක් කියන්නේ පුංචි මුදලක්නේ. පුංචි මුදලක් ඕන වෙලාවක අපි අතේ තියෙනවනේ. ලොකු මුදලෙන් පටන් ගත්තත් කමක් නැහැ. අතේ මුදල් තියෙන වෙලේට ලොකු මුදල් ටික දාලා කොටු ටික ඔයාලට කපලා ඉවර කරගත්තා නම් ඊට පස්සේ ඉතිරි වෙන්නේ පුංචි මුදල්නේ. ඉතින් ওই විදියට තමයි මම මේ ක්‍රමය ඔයාලට අරගෙන ආවේ. ඔයාලා දැන් දකිනවා ඇති මමත් මුලින්ම කොටි 5ක් විතර වගේ කපා ගත්තා 550ක වගේ මුදලක් දාලා. මමත් ජනවාරි ඉඳන් තමයි ඒ කියන්නේ මේ පළවෙනි දිනන් තමයි මේ විදියට මුදල් ඉතිරි කරන්න ගත්තේ. මෙහෙම කැටයක් අරගෙන. ඉතින් ඔයාලත් මේ ක්‍රමය try කරලා බලන්න. එහෙනම් ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. ඔයාලත් මේ ක්‍රමයට මුදල් ඉතිරි කරලා බලන්න. මාස 3ක් ඇතුළත ඔයාලට රුපියල් ලක්ෂයක් එකතු කරගන්න පුළුවන්. එහෙනම් මං අදින් වීඩියෝ එක ඉවර කරනවා. ආය අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.